ඔයාලත් ඒක try කරලා අන්න කටවට ගියා. කියන්නේ කන්නේ නැතර කන්නේ. බයි. ඔයාලා try කරලා මේ comment එකක් දාන්න. bye. බයි නේ. hi guys. කොහමද? අදත් අරන් ආව review එකක්. ඉස්සරම කියනවා අපි මේ ඉදිරිපත් කරන්නේ අපේ පෞද්ගලික මතය. කාටවත් බ්‍රෑන්ඩ් එකකට අපහාස කිරීමක්වත් කිසිදු දෙයක් නෙවෙයි භෝගිකයෙකු ලෙස අපි ඉදිරිපත් කරන අපේ මතය. වෙන කිසිදු අරමුණක් අපේ මේකේ නැහැ. අයිස්රම් කියනවා බලමු අද අරන් ආවේ මොකක්ද කියලා. මම නෝ වැඩි කතා නැතුව මොකක්ද කියලා පෙන්නන්න. මෙන්න මේක තමයි අරන් ආවේ මේ බ්‍රෑන්ඩ් එකේ මේ විලා කම් බ්‍රෑන්ඩ් එකේ මේක ඇවිල්ලා එලිෆන්ට් හවුස් ලගේ අබයිස් එක මේක ඇවිල්ලා වගේ මේක ඇවිල්ලා එලිෆන්ට් හවුස් ලගේ ස්ට්‍රෝබරි අයිස්ක්‍රීම් එක රුපියල් 120ක් වුණා අයිස්ක්‍රීම් එක. බලමු මේක එලිෆන්ට් හවුස් ලා කියන දේ හොඳ ෆ්ලේවර්ස් එකක් කියලා තියෙනවා. මේක පාට දෙක මේක රතු පාටයි මේක දමිදු පාටට කුළු පාටක් තියෙන්නේ. එහෙනම් guys අපි මේ දෙකම try කරලා බලමු. ඉස්සරහම try කරන්නේ මේ අඹ අයිස්ක්‍රීම් එක එලිෆන්ට් හවුස් ලගේ අඹ අයිස්ක්‍රීම් එක. මේක තව විස්තර කියනවා නම් එයාලගේ සුපුරුදු මොකද්ද වොන්ඩර් බාර් කියන ඒක තියෙනවා. මේකෙත් තියෙනවා වොන්ඩර් බාර් කියලා දෙකම තියෙනවා. ඒක සුපුරුදු ලාංඡනේ. ඊට එලිෆන්ට් හවුස් ලගේ ලාංඡනේ මෙතන තියෙනවා. මේකෙත් මෙතන තියෙනවා. හරිද? දෙකම උනේ මේ දෙකට මේක උනේ 120යි මේ දෙකම 120යි. මේකත් 120යි මේකත් 120යි. අපි ඉස්සරහට try කරමු. මෙන්න මේක. මෙන්න මේ ආකාරයට මම check කරගන්නවා. හරිද? මෙන්න විදියට ගත්තම මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. අද විදියක් හැදෙට තියෙනවා. හරිද? බලමු try කරලා. කාර්තගලම්බ අඹ රහක් වෙනවා. ඊට පස්සේ මේක. මම check කරගන්නවා. මේකත් තියෙනවා ස්ට්‍රෝබරි එළියක හැඩේ තියෙනවා. ඒක try කරලා බලමු. ඇත්තටම මේ එලිෆන්ට් හවුස් එකේ මට නම් හිතෙන්නේ මේක. අඹේක කලින් මම ආසයි දැන් මේක පට්ටම රසයි. මේ ස්ට්‍රෝබෙරි රසක් ඇත්තටම නියමට වෙනවා. මේක කියලා තියෙන විදිහට ඒ විදිහටම ඒ රසය ඒ විදිහටම එනවා. බලමු මේක වටේ තියෙන ෆ්ලේවර්ස් එකත් මේ හොඳ ඝනකමට තියෙනවා. අමුතුම මේ එක්ස්පීරියන්ස් එක තමයි මේ තියෙන්නේ. ඔයාලත් මේ බ්‍රෑන්ඩ් එක නම් බලන්න. ඇත්තටම guys ඇත්තම රසයි. මට සෙට් උනේ ස්ට්‍රෝබෙරි එලිෆන්ට් හවුස් එකේ ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එක. ඔයාලා සෙට් මට නම් සෙට් ඔයාලට සෙට් වෙයිද නැහැ මට. ඔයාලා try කරලා බලන්න. ඒක මම කියනවා try කරලා බලන්න. එහෙනම් guys එලිෆන්ට් හවුස් ලගේ මේ ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් එක ළඟදී තමයි ආවේ. ඇත්තටම මේක රසයි. guys ඔයාලා try කරලා බලන්න. අඹ අයිස්ක්‍රීම් එක වගේම ඒකත් රසයි. මම කියනවා ඔයාලා try කරලා බලන්න. guys අපි ඊළඟ පාර වෙනව review එකකින් එන්න. එහෙනම් guys අපි ගිහින් එන්න. bye.